හොඳයි කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ආයිමත් සති 3කට විතර පස්සේ තමයි vlog එකක් අරගෙන එන්නේ. මේකත් කැම්පස් එකේ vlog එකක්. ටික කාලයක් යනවා. ඉතින් මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේම vlogs කරන්න දැන් ටිකක් අමාරුයි. මේකත් අපේ එක්සෑම් වැඩකට අපි කරපු වැඩක්. මට හිතුණා මතක සටහනක් විදියට ඒක මගේ YouTube එකේ ඉන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. වීඩියෝ එකේ ඉස්සරහට මම කියන්නම් මේ වැඩේ මොකක්ද කියලා. අපේ ටීම් වයිස් බෙදලා අපේ එක්සෑම් වැඩකට කරපු දෙයක් තමයි ඉතින් මේක. vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වැඩේ අපි කොහොමද කළේ කියලා. දැන් මගේ මොන හරි ප්‍රොමෝෂන් එකක් වගේ එකක් ඇඩ් එකක් දෙන්න. පොඩි ජෝක් නෑ කට් කරන්න ඔයා ගන්නකො කැමරේකට ෆෝබියා නැති කරගන්නවා. ඇඩ් එකක් දෙන්න. අද හෙට ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද කියන්නේ? ප්‍රෝග්‍රෑම් එකේ මොනවද අපි ප්ලේ කරන්න යන කමර්ෂල්ස් ඇඩ්ස් මොනවද? අපි ඇඩ් දාන්නේ නෑ. ඇඩ් එකක් තමයි. ඔයා උතන ඉන්නවා කියනම ඇඩ් එකක්. කිය. මට ඕක කට් කරලා කියන්නකෝ මට මොකද කියන්න ඕනේ කියලා. කමර්ෂල් එකක් දෙන්න. ඔයා කියන්න මොන හරි. ඇත්ත වශයෙන්ම හිත අපි ඇදුරු මතක කියලා වැඩසටහනක් කරනවා. අහන්න මේ බොහොම අමාරුවෙන් මේව කරේ. අහන්න නෙවෙයි යකෝ බලන්න. බලන්න. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම ඇදුරු මතක. මම ඉන්නේ ලයිට් බලන්න. අතින් පෙළන ලයිට් එකත් බලන්න. පාත් කරලා තියෙන යාළ. මේක දැන් උස්සයි හෙට උදේ මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒක පහත් කරන්න තමයි තියෙන්නේ. ඔයාට මොනවාද ඔයා මොනවාද ඔයා කරන්නේ? මට තමයි ගොඩාක් ලොකු බාරදුර කාර්යයක් තියෙනවා. ඔයාට ප්‍රොඩක්ෂන් එකම අවුලයි කියලා මන් නිසා. ඔයාගේ මොකද්ද කැමරා එක බලන්න? මම බලන්නේ කැමරාව බලන්නේ මේක. ඕකේ. ඔයා මේක දුවන්නේ. මම බලන්නේ කැමරා 2. ඒකේ මොකද වෙන්නේ? තියෙන්නේ අර ඉන්නේ අපේ රිෆ්‍රෙශ්මන්ට්ස් ඇන්ඩ් ප්‍රොප්ස් බලන කෙනා. සවුන්ඩ් මැනේජ්මන්ට්. ඉන්නවා මේ කවුද අපේ මොකද්ද ඔයාලගේ කර්තව්‍ය හෙට වැඩසටහනේ? අපිට කපන්න තියෙනවා. කපන්න අනිත් එක්කෙනා කොහොමද? එයා කපන්න ගියා. එයා ඇතුලේ. ස්ටෑන්ඩ් බයි කියලා කපනවා. සෝමෙන් කොලෙජ් රනෝ සමගින් ඇත්තට මම නිසා තමයි වැඩසටහන දුවන්නේ කියන්නේ. නැත්තම් නෑ. මම නැත්තම් මේක නෑ. අයගේ ගෝලයා මමනේ. ඔව් ඇත්තට. ආරලේ ස්පීඩ්. ඔව් ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ අපේ ප්‍රොඩක්ෂන් එකට කලින් දවසේ අපි ගිහිල්ලා රිහර්සල් කරපු විදිය. අපේ ප්‍රෝග්‍රෑම් එක තමයි ඇදුරු මතක. අපි අපේ කැම්පස් එකේ ඉඳපු ලෙක්චර් කෙනෙක්ව ගෙන්නලා එයාගෙන් ඉගෙනගත්ත ගෝලියෝ 3 දෙනෙක් ගෙන්නලා එයාලත් එක්ක ඒ අදාළ ගුරුවරයා ගැන තියෙන රස මතක හෝමාරු කරගන්න ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපේ වැඩසටහන විදියට අපේ කන්සෙප්ට් එක විදියට අපි තෝරගත්තේ. මේක එක්සෑම් එකකට කරපු වැඩක් වුණාට මේකෙන් ලබාගත් අත්දැකීම ගැන කියන්න වචන නැහැ. ප්‍රොඩක්ෂන් එකක් වෙන විදිය මුල සිට අගට අපි තනියෙන් හැමදේම ප්ලෑන් කරලා අපේ ලෙක්චර්ස්ලාගේ උදව්ව ඇතුව තමයි මේ වැඩේ කරේ. වැඩේ දවසේ කොහොමද ඒකුනේ කියලාත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. තාම හෙට ගන්න ඕනේද? සර් කැමරාවෙන් බලන්න එහෙම බැලුවට වැඩ එහෙම බලන්න. අර කැමරාව බලන්න 3 දෙනා මල්ල ගන්න පුළුවන්ද කියලා? වැඩසටහනට කලින් ඉතින් හැමදේම බලන්න ඕනේනේ කැමරා එකට කොහොමද එන රිසෝස් පර්සන්ස්ලා පේන්නේ. එතකොට මම තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රසන්ටර් විදියට එදා ප්‍රෝග්‍රෑම් එක කරගෙන ගියේ. ඊට අමතරව ඔය අපේ මංගල සර් ඉන්නවා. ඒ වගේම අපේ ඔය යාළුවෝ 3 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඒ අර බැලන්ස්ද කියලා බලන්න කොහොමද යාළුව වාඩි කරවන්න ඕනි කැමරා එකට කොහොමද යාළුව පේන්නේ ඔය හැමදේම බලන්න ඕනි. ඇත්තටම ඉතින් මේක අර මම කලින් කිව්වා වගේම එක්සෑම් එකකටත් වඩා හොඳ අත්දැකීමක් වුණා අපේ ජීවිතේට.
කොහොමද හරියට ප්‍රොඩක්ෂන් එකක් වෙන්නේ කියලා අත්දැකීමක් අවබෝධයක් ලබා ගන්න. මේ තියෙන ඉතින් එදා දවසේ එදා මම උදේම ලෑස්ති වෙලා ගියා. ඊට පස්සේ මට අපේ පමුදිතා එයාවත් ඔයාලා දන්නව ඇති මගේ vlogs වල ඉඳලා තියෙනවා. එයා පොඩියට මේකප් එකකුත් දැම්මා. ඔහොම කරලා ඉතින් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට ගානට වෙලාවට රෙඩි වුණා. අපේ ටයිම් එකට කලින් අපේ අනිත් ටීම් එකේ ටීවී ප්‍රෝග්‍රෑම් එකත් එයාලා කරා. එයාලගේ ප්‍රොඩක්ෂන් එකත් එදාමයි තිබුණේ. ওই විදිහට ඉතින් අපි හිමීට ලෑස්ති වෙලා එදා නම් පොඩ්ඩක් මම බය වෙලා හිටියේ. කැමරා එකට පොඩ්ඩක් ෆේස් කරන්න ගියාම ඉතින් පොඩි තියෙනවනේ. එකක් ඒ වුණාට ඒක උපරිම සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණා. හැමෝගෙම සහාය ඇතුව ඒ වගේම අපේ ඇතුලේ ෂොට්ස් කට් කරන කට්ටිය, ෂොට් කෝල් කරන කට්ටිය ඒක හරියටම කරා. ඒක ගොඩක් අපේ ලෙක්චර්ස්ලා බවා කියලා තිබුණා ඒක හොඳයි කියලා. ඔහොම තමයි ඉතින් එදා දවසේ වැඩ උනේ. පුංචි vlog එකක් මට හිතුණා මේක මෙමරි එකක් විදිහට YouTube channel එකට දැම්මොත් හොඳයි කියලා. ඒකයි මම ඔයාලත් එක්කත් මේ අත්දැකීම share කරගත්තේ. අනිත් එක මට සමා වෙන්න එළිය වහිනවා. ඒකේ background sound එක වලට ඇහෙනවද දන්නේ නැහැ මම voice කරනකොට. අලුත් වීඩියෝ එකකින් හෙනා ඉක්මනටම හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නා සමාජයේ ඉහළ නිරතර දරන ඒ වගේ මෙතුමන් එක්ක ඉතා සමීප ඒ වගේම දක්ෂ ගෝල බාලය තුන්දෙනෙක් මෙතුමන්ගේ අපිත් එක්ක අද දවසේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. මම අනුනේ මතකලා දෙන්නම් ලංකා අධ්‍යාපන හා පරීක්ෂණාචාර්යයේ ප්‍රධාන හා ආරම්භ විශේෂඥ මధుභාෂිනී රත්නායක මහත්මිය ඔබතුමිය ආයුබෝවන් තුමාවත් ආදරයෙන් සහ ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අවසාන වශයෙන් දාස් ලංකා එන්ටර්ප්‍රයිසස් ප්‍රධාන අධ්‍යක්ෂක සරත් දිසානායක මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමාවත් ආයුබෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. මට මතකද මේ කවිය මහාචාර්ය ඉදිරියට සරච්චන්ද පින්නති සරසමේ වරම දෙන්නේ කියනවා යාට මේ මනමේ කතාවස්තුවේ මෙලඩි සහ නාඩගම් කොහොමද සම්බන්ධ වෙන්නේ